තෙරුවන් සරණයි ඔයගොල්ලෝ සියලු දෙනාටම. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු ඉතින් දිගටම මේ සෝතාපන්න වෙන්න අවශ්‍ය මූලික මේ කරුණු ටික මග ගැන කතා කරමු. ඉතින් විශේෂයෙන්ම මේ දවස් දෙකේ තුනේ පොඩි සහනයක් තියෙනවා අම්මා නංගිලා ගෙදර දවස් දෙකක් ඉන්න ගිහිල්ලා. ඉතින් දැන් පාඩුවේ මේ හිතේ නිස්කලංකව මේ වැඩේ කරන්න පුළුවන්. මේ මොකද එයා ඉන්නකොට ධර්මයේ මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ පිළිබඳ කතා කරනවා තියා ඒක නිකන් ඒ පැත්ත බලන්නවත් බෑ. ඉතින් මම සුදු ඇඳුම ඇඳගත්තේ නෑ. ඉතින් ඇත්තටම ඒක සුදු ෂර්ට් එක නැතුව මේ තියෙන එකෙන්ම මම අඳින එකෙන්ම මේ තමයි මේ දේශනාව කරන්නේ. මොකද මට ඒක හරි කෘතිම දෙයක්. සුදු ෂර්ට් එකක් දාගන්න ඕනද ඔයගොල්ලන්ට පේන්නේනේ. මම කැමති නෑ ඒකට. නමුත් ඉතින් අර කෙනෙක් දකින්නකොට නිකන් මේ මෙහෙම ඇඳුම් ඇඳගෙන ධර්ම දේශනා කරනවද මේ වගේ තැන් වල ඉඳගෙන ධර්ම දේශනා කරනවද කියලා මිනිස්සුන්ගේ මිත්‍යා දෘෂ්ටි ටිකක් තියෙනවානේ. ඉතින් ඒ හින්දා තමයි මුලින් මේ මම ඒක කරේ. ඉතින් මේ මම කල්පනා කරා ඉතින් ඕනේ නැති කෙනාට ඉතින් ඕනේ නෑ. මේක අල්ලන්න පුළුවන් ඉන්නේ කීප දෙනෙකුටනේ. දහස් ගණක් නරඹන වීඩියෝ එකක් අවසානයේදී දැන් මගේ මුල්ම වීඩියෝ එක 1800ක් විතර බලලා තියෙනවා. ඉතින් බලන්න ඒ අයගෙන් දැන් බලන්නේ 150කට කිට්ටු වෙන ප්‍රමාණයක්නේ. එතකොට ඒගොල්ලෝ තමයි මේ නිවන් දකින්න කැමැත්ත තියෙන හරි ඒ පැත්තට මේ පොඩි උනන්දුවක් තියෙන කෙනෙක් හරි එහෙම ධර්මානුකූල පැත්තට යන්න ඉන්න අය. ඉතින් දැන් සමහරට මේක තව ටිකක් ඉස්සරහට යන තවත් අඩු වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. මොකද හැරිලා සෝවාන් වෙන්න යන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. මොකද මේක තේරෙන්නේ නැති ප්‍රශ්නේ. දැන් මම මේ ඊයේ පෙරේද කරපු වීඩියෝ එකටත් ඉතින් දුක ගැන මම කිව්වා වුණත් කෙනෙකුට ඒක හරියට තේරෙන්නේ නැහැ. මොකද දැන් මම කරන්නේ තථාගතයන් වහන්සේ මට කියලා දුන්නම ක්‍රමේ. එදා ත්‍රිපිටක තිබුණේ නැහැ. ආනන්ද හාමුදුරන්ගේ අභිධර්මය ගැන ඇහුවොත් මොනවද දන්නේ නැහැ. සරියුත් රහතන් වහන්සේගෙන් සූත්‍ර පිටකය ගැන ඇහුවොත් මොනවක්වත් දන්නේ නැහැ. මේ උපාලි හාමුදුරන්ගෙන් අර අනිත් දෙක ගැන සූත්‍ර පිටකය ගැන අභිධර්මය ගැන ඇහුවොත් ඒත් මොනවද දන්නේ නැහැ. මම නම් දන්නේ නැහැ එහෙම දෙයක් කියයි. මොකද හේතුව ඒව නිවන් දකින්න ඕනේ ඒවා නෙමෙයි අර ශාසනය ඉදිරියට ගෙනියන්න ඕනේ ඉඳ අර වගකීම් ටික දීලා ඉවර වෙලා එහෙම කරා ඇරෙන්න. ඒ හින්දානේ පළවෙනි ධර්ම සංගායනාව වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ නැතුව මේක කරගන්න බැරි වුණේ. අන්තිමේදී පෘථග්ජන කෙනෙක් වෙන්නත් සෝතාපන්න වුණත් ඒකේ තත්ත්වය බෑ. අරිහත් භාවයටපත් වෙලාම මේක කරන්න ඕන කියන ස්වභාවයක් තිබුණේ. ඒක හින්දානේ මේක මෙච්චර කාලයක් රැඳිලා ආවේ ගන්ත්‍රාඩ උඩ කරනකම්. මොක මේ પરම්පරාවෙන් ආවේ ඒකනේ. කවුරුවත් මේකට අලුතෙන් එකතු කරෙත් නැහැ. අලුතෙන් මේ වැඩි කියලා කැපුවෙත් නැහැ. මොකද අරිහත් භාවයෙන් තමයි මේක හොඳටම වැටහෙන්නේ. පෘථග්ජනයාට මේකේ වැරදි ලක්ෂ කෝටි ගාණක් පේනවා. ඒකනේ අද බලන චීවරය දාගත්තයි කොච්චර මේකේ අඩුපාඩු හොයනවද. ඔය ඕන තරම් ඔය ඉන්න මේ විද්‍යාවත් එක්ක කලවම් කරගෙන මොලේ ඔජ්ජල් වෙච්ච නවීන විද්‍යාවයි මේකයි මේව කරගෙන කොහොම හරි මේකේ තියෙන ඒවා නවීන විද්‍යාවට ඔබලා ඒකෙන් මිනිසුන්ට ධර්ම දේශනා කරන්න හදන මිනිස්සු කොච්චර ඉන්නවද සිවුරු දාගත්තු අය. ඉතින් ඒ හින්දා මම ඒකයි මේ කියන්නේ කවුරුත් මෙම කොතනද ඔක තිබුණේ අද අපිට ධර්මයේ ඔය ඕගොල්ලන්ගේ මනස්ගත. ඒක ගෙනාවා පෙළ අරගෙන ආවා. කටවහ මුඛ පරම්පරාවෙන් ගෙනාවා වෙනම ගෙනාවා වුණාට අපිට ඔය ඔක්කොම ඕනේ නෑ. මොනවා හරි එක දෙයයි ඕන වෙන්නේ. එක්ක කෙනෙක් ශුන්්‍යත කියන එකෙන් නිවන් දකින්න ස්වභාවයෙන් එක්ක කෙනෙක් කියන්නේ මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් අවබෝධ කරගෙන තමයි කෙනෙක් නිවන් දකින්නේ. එතකොට අනිමිත්ත ස්වභාවය, එතකොට අපනිහිත ස්වභාවය සහ ශුන්්‍යත ස්වභාවය. ඔය එකකින් තමයි දොරටුවෙන් මේ නිවන් දොරටුවට නිවනට අපේ මනස ඇතුල් වෙන්නේ. ඉතින් ඒ හින්දා ඒකට අවශ්‍ය වචන ටිකක් අහන්න ඕන කාගෙන් හරි. කල්යාණ මිත්‍රයෙක්ගෙන්. හරි ධර්ම දේශන කල්යාණ මිත්‍රයෙක් ඉතින් වැහිවැහැලානේ. නමුත්
තථාගතයන් වහන්සේගේ හරි ධර්මයේ හරි අර්ථය කියලා දෙන කල්යාණ මිත්‍රයෙක් ඕගොල්ලන්ට සෙට් වුණොත් හරි. ඉතින් මම හිතනවා මම කියනවා මම එහෙම කල්යාණ මිත්‍රයෙක් ඕගොල්ලන්ට. නමුත් ඉතින් ඒක කීයෙන් කී දෙනාට ඒක තේරෙන්නේ. කොච්චර අය දැන් මේ අර පිළිතුරු වීඩියෝ එක කරනකම් කොච්චර අය බැන ආවද ගෝල් කරලත් බැනපු අය ඉන්නවා. ඉතින් නමුත් ඒක තේරෙන්නේ නැති කටින් බොහොම අනුකම්පාවෙන් මම කියන්නේ දිගටම අහගෙන යන්න. මට වෙන කරන්න දෙයක් නැහැ. ළඟට ආවොත් වැඩේ කරන්න පුළුවන්. නමුත් ඉතින් කරන්න දෙයක් නැති හින්දා ඉතින් මේ අහගෙන යන්න කිව්වා ඇරෙන්න. දැන් ඉතින් මේ පාරත් මේක මාත් එක්ක කමෙන්ට් එකක් දාලා තිබුණා මේ දුක තථාගතයන් වහන්සේ දුක ගැන කිව්වේ නෑනේ. තථාගතයන් වහන්සේ කිව්වේ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ ගැනයි කිව්වේ මේ ජාතිපි දුක්ඛ කියන්නේ ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ මරණම්පි දුක්ඛං කියන එක ගැනයි කිව්වේ මේ දුකක් ගැන කිව්වේ නෑනේ කියලා. ඉතින් ඒක තමයි දැන් ඒ දාපු පින්වන්ත මහත්තයාගේ අදහස තියෙන්නේ මේක සූත්‍ර පිටකේ හරි ත්‍රිපිටකයේ තියෙන එකක් ගැන. දැන් මට එහෙම එකක් නෑ. මම කියන්නේ තථාගතයන් වහන්සේ මට කියලා දුන්න එක ගැන මතකයි. එතකොට එතනදී ඔහොම එකක් මට එහෙම කියලා කියන්නේ ත්‍රිපිටකයේන විදිහට කියලා දීලා නෑ. ඉතින් දුක ගැන අවබෝධ කරගන්න ක්‍රමය කියලා දුන්නාන් පස්සේ ඉතින් මට දුක අවබෝධ වුණා. ඒක හැබැයි ඒ මට්ටමින් හිටිය තව කෙනෙකුට දුක ගැන කියලා දෙන්න ඕනයි කියන මොට්ට අදහස මගේ තිබිච්ච ඉන්න මට තාමත් බැරි වුණා මේ මනුෂ්‍ය භවයේ ඉක්මවගෙන ගිහිල්ලා ඇයි මගේ අම්මලා තාත්තලා ඇති සසරේ නෑදෑයෝ ඇති සසරේ භාර්යාව ස්වාමියෝ ඇති මට කණ්ඩ දුන්නේ නැති දැන් සතගතයන් වහන්සේත් බුද්ධත්වයේ ලැබලා අනිමිස ලෝචන පූජාව කියලා පූජාවක් කරේ මේ බෝධිය දිහා ගහක් දිහා බලාගෙන හිටපු වැඩක් නෙමෙයි. ඇහත් පිහල්ලම ගහන තරම්වත් කාලේ අපතේ යවන්න නැතුව උන්වහන්සේ බැලුවා මට කවුද උදව් කරේ කවුද මට මේව කරලා තියෙන්නේ මේ කොහොමද දැන් ඒගොල්ලෝ කොහෙද ඉන්නේ ඒගොල්ලන්ට කොහොමද මං උදව් කරන්න ඕනේ කියලා ඉවර වෙලා කල්පනා කර මේක මේ මනස්කාරය කළා ඒ ගැන කල්පනා කරලා ඒ ගැන හෙව්වා ඇරෙන්න මේ බෝධිය දිහා බලාගෙන ඉන්න පිස්සුවක් තියනද බුදු කෙනෙකුට මේ මට බෝධියද මේ පිටිවහලක් වුණා එක විදිහට එක අයගෙන් පිටිවහලක් සිද්ධ වුණා එහෙනම් ඉතින් විසාකා දිහාත් බලාගෙන ඉන්න එපා නෑ ඇයි ගයි කිරිබත් එක දුන්නේ නැත්තම් කොහේ මේව කරන්නද නේද ඒ නැතිනම් කාන්තක අස්සය හරි සංචාන් නැමති හරි ඔය දැන් කී දෙනෙක් මේ උපකාර කරලා තියෙනවද මේ බෝධිය විතරද උපකාර කරේ ඒක තමයි අපේ මිනිස්සු බලන්න ඉන්න තැන කොතනද කියලා ඉතින් ඕක කිව්වට තේරෙන්නේ නැහැ මූ මේ පිස්සුවක් කතා කරනවා මේ එහෙම කියලා කිය ත්‍රිපිටකේ තමයි ඇත්ත තියෙන්නේ මුකේ මේ මනස්ගත කියනවා කියලා එහෙම නැහැ ඔයගොල්ලෝ පොඩ්ඩක් තේරුම් ගන්න මේක හොඳට කල්පනා ප්‍රඥාවන්තයෙකුට විතරයි මේක අල්ලන්න පුළුවන් අනිත් අයට බෑ දෘෂ්ටි තියන අයට මේක අල්ලන්න බෑ ඒකයි අර ළඟට ආපුවම දෘෂ්ටි කඩන්නේ මං ඒකයි ඉතින් ඒ හින්දා එහෙම හිතන්න එපා තථාගතයන් වහන්සේ කල්පනා කරේ ඒ විදිහට ඒ වගේ තමයි මමත් කල්පනා මට දැන් තථාගතයන් වහන්සේගේ ඥානෙ නෑ නමුත් ඉතින් කල්පනා කරන්නේ කොහේ හරි ඇති සසරේ ති පුරුදු අය එනවනේ පස්සෙම ඉතින් ඒ හින්දා කොහෙන් කොහේ හරි ඉපදී හරි කොහේ හරි ඉඳලා හරි මට මගේ වචනේ අහන්නලා ඉවරලා මේක මේව කරලා ඉවරලා මට ඛණ්ඩ දුන්න අය මට හැම අතකින්ම මොනවා හරි මේ ජීවිතේ එදා හිටපු ජීවිතේ එදා ඉඳලා පස්සේ හරි හිටපු ජීවිතේ නැත්නම් ඉතිස්සලා සංසාරේ අනන්ත සංසාරේ සෝවාන් ඉස්සෙල්ලා ඉන්න සෝවාන් වෙන්න ඉස්සෙල්ලා හිටපු ජීවිතවල උදව් කරපු අයට උදව්වක් කරන්න ඕන උන්ව මග දාලා යන්න බෑ කියන තැන නේද ඕන කෙනෙක් අම්මේ තාත්තෙක් හරි බලන්නකෝ තමන්ගේ දරුවෙක්ව කැලෑවක හරි වනාන්තරයක පාතාලයක හරි දාලා යන්න කැමති නෑ ගොඩ ගන්න ඉතින් ඔය මානසිකත්වයේ තමයි ඔය මානසික හැඟීම තමයි සෝතාපන්න උනන් පස්සේ තියෙන්නේ ඒක ඔයගලන්ට තේරෙන්නේ නැහැ ඔයගොල්ලෝ සෝතාපන්න වෙච්ච නැති හින්දා සෝතාපන්න වෙලා ඒක හරියටම ඒ ගැන දැඩි ඒ ලෝකයේ අවදානම දැකපු කෙනා කොහොම හරි බලන්නේ මොකෙක්ව හරි අනුතුරේ ඉන්න එකෙක්ව ඇදගෙන යන්න පුළුවන් එකෙක්ව ඇදගෙන යන්න කියලා. දැන් මම ඒක අතාරිනවා කියලා වැඩක් නැහැ. මේක මුන් එකෙක්වත් මේකට සෙට් වෙන්නේ නැහැ කියලා තේරිච්ච දුන්න උන කමන්නේ කොහොම හරි කරන්නේ. කවුරු හරි ඩේටා ටික දායි
මට කොහොම හරි තව දෙන්නේ තුන් දෙනෙක් හරි මේකට සෙට් වෙලා මේ නිවන් දකින්න මාර්ගෙට මගේ වචනේ අහලා එයිනේ කියලා එක ගැන කල්පනා කරලා තමයි මම මේ වැඩේ කරගෙන යන්නේ. නැත්තම් මට මේක කරන්න ඕනෙත් නෑ. පැත්තකට වෙලා මගේ ගමන යන්නත් පුළුවන්. මේ මහාන වෙලාවනේ දැන් මේ මම මේ නැති දැන් මේ මහා ඉන්න ගම ඇඳුම දැන් මේ මහාන එක පැත්තකට තියලා තමයි මම මේ වැඩේ පටන් කරගෙන යන්නේ. ඉතින් ඉතින් මට හම්බෙන්නේ කීයක් හරි තමයි මට අඩු වෙන්නේ. නමුත් ඉතින් මට ඊට වඩා ගින්නක් තියෙනවා. මේ බඩගින්නට වඩා ගින්නක් තියෙනවා. අනේ මට කණ්ඩ දුන්න මට මොනවා හරි සපක් මට උපකාර කරපු අය මේකෙන් එකෙක් දෙන්නෙක් හරි අහලා ඉතින් අහන්න නැති උන්ට කරන්න දෙයක් නෑ. ආයෙ කෙනෙක් දෙන්නෙක් හරි අහලා ඉවර වෙලා අනේ මේකෙන් සසරේ දුක ගිනි නිවා ගනින්නේ කියන හැඟීමම තමයි තියෙන්නේ. ඒක කොහොමනවා කරත් නැති වෙන්නේ. ඉතින් මට ආයමත් කියන්නකො තව ජීවිත කීයක මනුස්ස ජීවිතේ ඉන්න වෙයිද මේක කඩා ගන්න මේපේ උපාදාන පත්‍ය භවනේ. ඉතින් කොහොමද මේ මනුස්ස භවය මං අයින් කරගන්නේ? ඉතින් ඔයක තමයි තියෙන්නේ. ඉතින් මම ඒකයි මං කල්පනා කරේ අර හරි මේක කලියන මට 1000 2000ක් වගේ හරි සෝතාපන්න ඵලයට පත් කරගන්න පුළුවන් වුණොත් මේ ජීවිතේදී අනේ මගේ යුතුයකම මට පුළුවන් විදිහට කරානේ කියලා ඉවර වෙලා තියෙන හිත හදා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒකටත් කාගෙන්වත් උදව්වක් නැහැ. ඉතින් කමන්නේ නැහැ. මම කරනවා මේක කොහොම හරි කරලා පුළුවන් විදිහට ඕගොල්ලෝ අලුතෙන් සෝතාපන්න මාර්ගයේ හරි ඉඳලා මැරෙයිනේ කියන තැන ඉඳලා. එතකොට මට කොතනක හරි ඉඳලා ඉවර වෙලා ආයම ඊළඟ භවයේ යමක් කමක් ඇතිව ඉපදුනොත්. ඉඩමක් තිබුණා නම් මම ඒ ඉඩම විකුණලා අනිවාර්යයෙන් මේ වැඩේ කරනවා. තියෙන වාහනේ මහා කතිකබලක් ගන්නට ගන්න උනේ. ඉතින් ඒක විකුණන්නත් බෑ. යකඩ වලට දෙන්න තරමට ඉතින් ඒකින්ද දෙන්න දෙයක් විකුණලා මුදල් කරගන්න දෙයක් නැති හින්දායි මම මේ තටම ඉන්නේ මේ කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඉතින් ඒක කෙරෙනවා නම් කෙරේ නොකිරෙනවා නොකිරේ මේ උත්සාහය අතරලත් නෑ. ඉතින් බලමු එහෙම වුණොත් ඉතින් ඒකින්ද මේ ඔයගොල්ලෝ මේකේ අඩු ඔයගොල්ලන්ට ඕන කමෙන්ට් එකක් දාලා මට බැන්න ප්‍රශ්න නෑ. කමෙන්ට් එකක් දාලා අහන්න බණින එකෙන් මේ මම හිත රිද්ද ගන්නෙ නෑ. ඕගොල්ලන්ට නිවන් දකින්න ක්‍රමේ අහුවෙන්න තියෙන chance එක අඩු වෙන එකයි වෙන්නේ. ඉතින් ඒ හින්දා කොහොම හරි කරලා බලන්න මේ කියන්නේ මොකද්ද කියලා එක තේරුම් ගන්න බැරි නම් යමක්කම තියෙන කෙනෙක් ඉන්නවනම් මම මම කියපු තැන ගන්න මට උදව් කරන්න. කවුරු හරි මගේ නමට ඕනේ නෑ. මා අවුරුදු දෙකකට වගේ කාලයකට කුලියක් දීලි වෙලා තැනක් අරන් දෙන්න පුළුවන්කමක් තිබුණා නම් එතකොට ඒ කුලි ටික ගෙවාගෙන ලයිට් බිල් ගෙවාගෙන අවශ්‍ය කෑම බීම එන අයට කෑම බීම ටික දෙන්න පුළුවන් මුදලක් තියෙන කෙනෙක් පින්වන්තයෙක් හිටියොත් ඒකට කට්ටිය එකතු කරගෙන හරි ඒව කරගන්න පුළුවන්. ඉතින් මා ලොකු ගාණක් යන්නේ නැහැ. කෝටි ගණන් මේ එක මහා විහාර වලට උදව් කරලා ඒව කරේ. ඉතින් ඒව කරේ මේක ගන්න මතක තියාගන්න. ඒව කරලා මේක ගන්න දැන් මෙතන ඉඳලා ඒව කරමින් ඉන්නත් එපා කියනව නෙමෙයි. නමුත් ඉතින් දැන් මේ අවස්ථාවේ පුළුවන් ඕගලන්ට මෙතනින් මේක ඉක්මවන්න පුළුවන්. පින්පව් ඉක්මවන්න පුළුවන් ස්වභාවයක් දැන් මේ මගෙන් ඕගලන්ට සිද්ධ වෙනවා. ඉතින් ඒක ගන්න තේරෙන්නේ නැත්නම් ඉතින් ඒකයි හරිම මේක කියන්නේ. ඉතින් ඒ හින්දා මේ ඕගොල්ලෝ මගේ වටා පිටාව බලන්න එපා. මොකද අර මිනිහා කියලා මේ බණ කියන්නේ අන්න අතල තියෙනවා මේ ජේසු අණ ගහපු සුරුවමක් මොකක්ද ඒක. ඉතින් ඕක ගත්තොත් ලෙඩේ. ඒක මගේ අම්මගේ වැඩක්. දෙන්න. ඉතින් එයා යාඥා කරන්නේ එතන ඒ ඉස්සරහ තියාගෙන උඩ බුදු පිළිමේ තියෙන ඉතිහා පැත්ත පොඩ්ඩක් බුද්ධ මේක. ඉතින් මේ එයාගේ වැඩ ඉතින් ඒවටත් ඉඳී තියෙනවා. ආරේකට ඒවා ඔක්කොම කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ වටා පිටාවත් මගේ මේ ඇඳුමවත් ඒ මොනවත් ඔයගොල්ලෝ කල්පනා කරලා මම කියන්නේ මොකද්ද? මෙයා කියන එක කොහොම හරි තේරුම් ගන්න බලන්න ඕනවා කියලා බලලා තේරුම් ගන්න බලන්න. ඉතින් මම ගොඩක් විස්තර කරනවා. ඒක තමයි මගේ හැටි. ඒ විස්තර කරන්නේ මම දන්නවා ඔයගොල්ලන්ගේ මනස දැන් මම මෙච්චර දුක්ඛ සත්‍ය ගැන උදාහරණත් එක්ක කියලා. හටගන්න තිත වීති ගැන කියලා ඉවරයි. ඒ ඔක්කොම කරත් අර මාතේට ඒක තේරුනේ නැහැ. ඒක තමයි සරලම ක්‍රමය. ප්‍රායෝගික ක්‍රමය. නමුත් අර පොතේ තියෙන එක තමයි කල්පනා කරගෙන ඒකට මේක ගලප ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මේ මාතේ බොහොම ඥානවන්ත කෙනෙක් වෙන්න ඇති. ඒ නොතේරෙන හින්දා නේ ඒක මට කිව්වේ. ඒක නෙමෙයි කිව්වේ කියන කතාව හරි කිව්වේ ඒ හින්දා. නමුත්
දැන් මම කියලා දීපු ගිය අර පැය එකයි විනාඩි ගානක තිබිච්ච වීඩියෝ එකේ තියෙන්නෙම ඒ කියපු ටික ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණපි දුක්ඛ කියන එකම තමයි කිව්වේ. ඒ වචන නෑ. ඉතින් තථාගතයන් වහන්සේ මට ওই වචන කියලා දුන්නේ නෑ. ඒවා මේ පස්සේ හදාගත්තු දේවල්. ඒ වෙලේ එදා වචනේ කිව්වා ওই වචන ටික කිව්වා. කිව්ව උනාට මේ ඕක වචන කිව්වට වචන ගැන කල්පනාව නැහැ. ඒ කියපු අදහස ගැන තමයි ආවේ. දැන් අර කාල කිටු පුත්‍රයාට ওই වචන මොනවත් නැහැනේ. ඔක්කොම වචන අමතක වුණානේ යාට තථාගතයන් වහන්සේගේ අර අදිෂ්ඨානයනේ. එතකොට වචන අමතක වෙලා අර්ථය විතරයි වැටුනේ. කවුරු හරි ඇහුවනම් මොකද්ද දුව කියලා කියා ගන්න දන්නෙත් නැහැ. තේරෙන්නේ නැහැ. නමුත් ඒ අවබෝධය වෙලා ඒක ප්‍රඥාවෙන් වැටහිලා තිබුණේ. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ මේක තේරුම් අරගෙන ඉවර කරන්න. මම දුක ගැන තව චුට්ටක් ඉතින් එනම් කතා කරන්න. එතකොට ඔයාලා ටිකක් හරි අල්ලන්න බලන්නකො. හැබැයි ඉතින් මොනවා වුණත් මම එකයි කියන අවසානයේදී මොනවා වුණත් අවසානයේදී ඉස්සරහා බණ අහන්නම ඕන. සාමුක්ඛංශන දේශනා එකට සමුඛ දේශනාවක් කියන්නේ සමුඛ පරීක්ෂණයක් කියලා කියන්නේ. ඒක තව ඉස්සර කෙනෙක් ඉස්සරහාම ඒක කරන්න ඕන. ඉතින් ආර්ය ඉස්සරහාම ඒක කරගත්තොත් ඒ ආර්ය මෛත්‍රී මේ කලාපයේ ඇතුළත කරගන්න ඕන. ඉතින් ඒකට තමයි ඔයගොල්ලන්ගෙන් උදව් ඉල්ලුවේ. ඒකට පුළුවන් කෙනෙක් උදව් කරනවා නම් කියලා බලන්න. ඉතින් අපි මම හැමදාම මේක කියනවා. කවුරු හරි කෙනෙක් සමහර වෙලාවට හම්බ වෙන්න පුළුවන් මේ මගේ ජීවිතේ මැරෙන්න ඉස්සෙල්ලා. ඉතින් ඉතින් දැන් අපි දුක ගැන අපි කියමු අර දුක මම කියන්නේ තථාගතයන් වහන්සේ කිව්වේ මම ඉස්සෙල්ලා ඒ වීඩියෝ එකේ කිව්වා දුක කියන්නේ මේ විඳින දුක නෙමෙයි. අතපය කැඩිලා ලෙඩ වෙලා ඒක නෙමෙයි. ජරා වෙලා මරණයට පත් වෙලා ලෙඩ වෙලා එන එක. ඒක තමයි හැබැයි සතර පෙර නිමිති වලින් දැක්කේ. එහෙම එකක් මට වෙනවනේ කියන එක. ඉස්සෙල්ලා දැක්ක මාළු අය දැක්ක, ලෙඩු දැක්ක, මැරෙන අය දැක්ක. ඒ වුණාට මේක මට වෙනවා කියලා කෙනෙකුට කවදාත් හිතෙන්නේ නැහනේ. ඒ හිතෙන්නේ මොකක් හරි හේතුවකට. ඒ හේතුව පස්සේ ගිය කෙනෙකුට තමයි මේ අවබෝධය ලැබෙන්නත් වෙන්නේ. ඉතින් දැන් මේ කියන අයගෙන් හැමෝටම කියන්නේ අපිත් මැරෙනවනේ කියන නිකන් කතාවට කියනවා. කතාව ඒක. නමුත් ඒක හිතට ප්‍රඥාවෙන් කියපු ගන්න අර වේදනා සංඥා වලට දැනිච්ච එකකට කියපු කතාවක්. ප්‍රඥාවෙන් කියන්න ඕනෙත් න ප්‍රඥාවෙන් වැටෙච්ච ගමන් ඒක හරිස් මේ පසාරු කරගෙන ඇට මිදුළු අස්සේ රැඳෙන එකක්. ඒ හැඟීම. ඉතින් ඒක ප්‍රඥාවෙන්ම දැක්කොත් ඇරෙන්න අරම දැනෙලා කරන්න බෑ. ඒක වෙන්නේ දවස් දෙකක් යනකොට ඔක අමතක වෙනවා. ඊට වඩා සැප දෙයක් වෙනකොට අර දුක අමතක වෙලා යනවා. දැන් ඉස්සර සුනාමිය ආවෙන් පතම පැත්ත පළාතේවත් ඉන්නේ මූද ළඟවත් ඉන්නේ නැහැ කියන හැමද මූද ළඟ ඉන්නේ. මොකද අර දුක දැනුණා. දුක දැනුනේ වේදනා සංඥාවට දැනෙන දුක. ප්‍රඥාවෙන් මේක දැක්කේ නැහැ. ඉතින් ඒ වගේ අපි කියමු තරුණ කෙනෙක් බයිසිකල් එකක් ආසාවෙන් පදිනවා. ඒක අම්මලා තාත්තලා එපා කිව්වට කරන්නේ ආසාවට පැදලා වැටෙලා යන්තම් තුවාල වුණාම වුණත් අතපය මෙහෙලා කොහම හරි ආයමත් බයිසිකල් එක ගත්තත් ආයමත් අර ආසාවට පදිනවනේ. අර මතක නෑ දැන් වැටුණාද ඒවද කියලා. අර ආයමත් වේගෙන් ගිහිල්ලා වැඩ දාලා එහෙම කරන්න තමයි හිත තියෙන්නේ. ඉතින් ඒ වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. අපිට මේ කාමය තමයි එක ධර්මය පැත්ත පළාත් වැද පාගගෙන තමයි අනිත්‍ය කම්සප්ප විඳගෙන ඇහ කරනාසි දිව ශරීරෙ පිනවගෙන හිත පිනාගෙන යන්නේ. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ චුට්ටක් ඒක කල්පනා කරන්න. මේක හරි අමාරුයි අල්ලගන්න. මෙච්චර සරලව කියලා දීලත් අල්ලගන්න බැරි වුණොත් පුදුමාකාර අභාග්‍ය සම්පන්න ස්වභාවයක්. ඉතින් ඒ හින්දා මම දුක ගැන කියනකොට ඒ කියන්නේ විඳින දුක නෙමෙයි. මේක මේ සපයි කියලා ගත්ත. ධර්ම බයිසිකල් එක උපමාව ගත්තොත් ඉතින් බයිසිකලේ සපයි කියලානේ ගන්න ඒ තරුණයා. අපේ කාලේ ඉතින් බයිසිකල් ෆුට් සයිකලේ වුණත් එහෙමනේ සපයි කියලා අරන් අපි කොච්චර වැඩ දාලා තියෙනවද ආෆ්සෙන් රින්ග් කරගෙන මෙහෙන් රින්ග් කරගෙන මිනිස්සු පුදුම කරගෙන යනවා මෝ කොහොමද මේක අස්සෙන් දැම්මේ කියලා. ඔන්න ඔය වගේ ඒවත් ඉතින් ඒකට හරි හිතට මේ එකයි. ඔන්න ඔය වගේ ස්වභාවයක් තමයි දැන් මෝටර් බයිසිකල් වලින් අද කරන්නේ. ඉතින් එතකොට එදා අපිට එහෙම එකක් තිබුණේ නැති හින්දා අද මෝටර් බයිසිකල් එකක් ගත්තාම ඉතින් මෙව කරලා ඉතින් අර ඒක කරන්නේ එර බයික් එකට තියෙන කැමැත්ත ආසාව බලාපොරොත්තු ඒක වටිනවා ඒක නියමයි කියන හැඟීම ආවොත් මේක නිසා මෙන්න මේම වෙලා අතපය කැඩිලා දුක් විඳින්න වෙයි කියන හැඟීම එන්නේ නැහැ.
කවුරු හරි කිව්වත් මුන්ට පිස්සු උන්ට බැරිකම හින්දා කියන්නේ අන්නෝ වගේ දෘෂ්ටින් දාගෙන තමන් ඒක කරගෙන නැති මේ දුක කියන්නේත් එහෙම එකක්ම තමයි. ඊට වඩා මහා භයානකයි. ඒක තේරෙන්නේ නැහැ. ඒක වැටෙන බයික් එකේ නම් එකපාරක් වැටිච්චාම හරි වැටෙන්න ගිහිල්ලා හරි බය වෙලා සමහරට නොපැදෙ ඉන්න පුළුවන්. නමුත් මේ සංසාර දුක කියන එක එහෙම තේරෙන්නේ නැහැ. අන්න ඒකයි වැඩේ. මේක ටොක්ක්ක් කනලම කියලා දෙන්නේ නැතුව තේරෙන්නේ නැහැ. මේ ඔක්කොම දැන් තේරෙනවා. දැන් මම කියන ටික ඔක්කොම තේරෙනවා. ඔව් ඔව් එහෙම තමයි. නමුත් ඊළඟ පැයේදී ඒක අමතක වෙනවා. අමතක වෙනවා කියන්නේ ඒකේ තියෙන භයානක දැඩි ස්වභාවය නැති වෙලා ඒක නෝමල් බවට පත් වෙනවා. නෝමල් වුණාම හැමත් එක පාවිච්චි කරගෙන යනවා. ඉතින් ඒ හින්දා ඕගොල්ලන්ට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම මේ ධර්ම දේශනාව අහලා විඳින සැපක් තුළ දුකක් තියෙනවා කියන දේ තේරුම් ගන්න. අර බිලි කොක්කක් ඇතුලේ මේ හැමක් ඇතුලේ බිලි කොක්කක් තියෙනවා කියන එක තේරුම් ගන්න වෙනවා. දැන් ඒක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ නේද? මටත් හරියට තාම තේරෙන්නේ නැහැ නේ. තේරුණා නම් ඉතින් මම අනාගාමී අරියත් බවට පත් වෙන්න එපා. ඒ කියන්නේ සාහිතරම් බය බලන්නකො සෝතාපන්න වෙන්න කල්ප ගාණක් යනවා. අනන්ත සංසාරේ මේ ගෞතම බුදු සාසනය වෙනකම්ම මං ආව සෝතාපන්න වෙන්න. සෝතාපන්න වෙලත් දැන් මේ ජීවිත කීයක් ආවද මම මේ ජීවිතේට වෙනකම්. මොකද හේතුව? හරියටම දුක පිරිසිඳ දැක්කේ නැති හින්දා. සමහර ඒවාට දුක පිරිසිඳ දැක්ක එක්තරා මට්ටමකට 120ක් 125ක් නැත්නම් 150ක් 160ක් දැක්කා. ඒකෙන් සෝතාපන්න සතර පායට යන විදිහේ වැඩ කෙරෙන ස්වභාවය කැඩිලා තිබුණේ. එදා තථාගතයන් වහන්සේ ඉස්සරහා කඩාගත්ත එක අද වෙනකන් ඒක තියෙනවා. ඊට වඩා දැන් ටික වර්ධනය වෙලා ඉතින් අර මනුස්ස භවයේ තාම ඉක්කව ගන්න බෑ. බලන්න සෝතාපන්න වෙච්ච කෙනාට සකු르දාගාමි වෙන්න මෙච්චර අමාරු නා. සකු르දාගාමි වුණා කියන්නේ කොහොම හරි අනාගාමි වෙන්න මෙච්චර අමාරු නා. කොහොමද තියෙන தත්ත්වය? ඒ කියන්නේ අපි ඒකමක සක්කාය දිට්ඨිය කියන එක සම්පූර්ණයෙන්ම අයින් වෙනවා කියන කතාවත් පට්ටපල් බොරුවක්. සක්කාය දිට්ඨිය කවදාවත් හදන්න බැරි වෙන විදියට ප්‍රතිසංස්කරණය අලුත් වැඩියා කරන්න බැරි වෙන විදියට ඒක දෙර්දරලා ඉරි තැලිලා යන එක විතරයි වෙන්නේ. අදටත් සක්කාය දිට්ඨිය කියන හොඳයි කියන හැඟීමනේ. නැත්නම් මම කියන හැඟීම නම් ඉතින් මේ ඔය දැන් ඔය මේ පොත්වල දේවල් තියෙන ඒවා නම් ජීවිතේටවත් කරන්න පුළුවන් ඒවා සක්කාය දිට්ඨිය කියන්නේ මම කියන හැඟීමනේ. ඒක නැති කරගන්න. රහත් වෙනකම් මේ වැඩේ වෙන්නේ නැහැ. රහත් වෙනකටත් රහතන් වහන්සේ වෙනකම් රහත් ඵලය ලබනකම් රහත් මාර්ගයේදී අස්මිමානය කියන එක තියෙන. අස්මිමානය කියන එක නෙමෙයි මම කියලා කියන්නේ. ඒතකොට දැන් මේ සෝතාපන්න වෙනකොටම අස්මිමානය කඩාගත්තා නම් ඉතින් උන්දට මේ සෝතාපන්න වෙන්නෙත් නැතු සකෘදාගාමි වෙන්නෙත් නැතු අනාගාමි වෙන්නෙත් නැතු වන් ෂොට් අරිහත් භාවයට පත් වෙච්ච කෙනෙක්. එහෙම කෙනෙක් මේ ලෝකේ නෑ. බුදුහාමුදුරුවොත් තථා බුදු කෙනෙක් පවා සෝතාපන්න සකෘදාගාමි අනාගාමි අරිහත් වුණා මිසක්කා එහෙම වෙන්නේ නැහැ. දැන් මේ බමුණන්ගේ මගුල් මේක ඇතුළට දාගෙන මේ අපිව දක්කනවා. එයාටත් කරගන්න බෑ. සමහර අය කියනවා මේක මම නැති කරගන්න මම කියන හැඟීම නැති වෙනකන් ආවල් මහත්තයාගේ නම කියලා අපි කියමුකෝ සමන් මහත්තයාගේ සමන් මහත්තයා කියන හැඟීම නැති වෙනකන් නැත්තම් ජූඩ් මහත්තයා කියනවා ජූඩ් මහත්තයා කියන හැඟීම නැති වෙන මොකක් හරි මේරිනෝන කියන හැඟීම නැති වෙනකන් අපිට මේ භාවනා කරන්න කියලා කියන්නේ බමුණන්ගේ විකෘතියක්. ඕගොල්ලන්වත් විනාශ කරලා ඒත් විනාශ වෙලා ජීවරද්දා ගත්ත උනාට ඒත් විනාශයි ඕගොල්ලොත් විනාශයි. ඉතින් මම ඒකයි කියන්නේ භාවනා කරන්න ලෑස්ති නම් වෙන්න එපා. භාවනා කරපු අයට අනිවාර්යයෙන්ම සෝතාපන්න වෙන්න හම්බ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මඤ්ඤං වෙලා මැරිලා යන්න තමයි වෙන්නේ. ඒක හරියටම තියාගෙන හිටියොත් බ්‍රහ්ම ලෝකවල වලට යයි. ඒව වරද්ද ගන්නවා. ටික දවසක් යනකොට භාවනා වෙනකොට අමනුෂ්‍යව මනස ඇටැක් කරලා ඒවට ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් කරලා මනස විකෘති කරනවා. ඉතින් ඒකනේ අදටත් සමහර භාවනා සෝවාන් වෙන්න ඉස්සෙල්ලා භාවනා කරපු මේ සමහර ඔය වහරක කල්ලිය කියලා කියනවා. ඉතින්
ඒක එහෙම එකක් නෙමෙයි. අතේ ඒ අයගේ බලන්නකො සමහර අය කරනවා නේද සෝවාන් වෙනකනුත් භාවනා කළා. දැන් අරිය සකු르දාගාමි වෙන්නත් වෙන වැඩ පිළිවෙලක් නේ. දැන් එයාගේ මනස අවුල් වෙච්ච කෙනෙක්. පව් ඉතින්. එයාගේ පස්සේ යන මිනිසුන්ට කොහොමද මොනවද කරන්නේ ඉතින්? කියලා දුන්නට තේරෙන්නේ නැහැ. මේක යන්නෙත් නැහැ ඒගොල්ලන්ගේ කන් වලට. ඉතින් අරයාගේ දෘෂ්ටිය මේව කරගෙන ඉන්න මම ඒ වැරද්දක් නෙමෙයි කියන්නේ. අනිත් අයගේ වැරදි දකින්නවා කියලා සමහර අය හිතනවා. ඒක එහෙම නෙමෙයි. දැන් එතන ඉන්න කෙනෙක් මේක ඇවුනොත් මේ මිනිස්සයා කල්පනා වැඩි එතන ඉන්න. සෝවාන් වෙන්නත් ගුරුවරයා කල්යාණ මිත්‍රය පස්සේ සකු르දාගාමි වෙන්නත් යන්න ඕන ගුරුවරයා පස්සේ. ඒක මාර වැඩන්නේ. එන මේ බුදුහාමුදුරනේ වෙන බුද්දෙක් කියපු එකක්. ගෞතම බුදුරජාණන් වහන්සේ කියපු එකක් නෙමෙයි. ගෞතම බුදුරජාණන් වහන්සේ සෝවාන් වෙන්න කිව්වා ඊට පස්සේ යන විදිය Tamanටම යන්න පුළුවන්. ධර්මයේ ගුරුවරයා වෙන්නේ. කවුරුවත් තව කල්යාණ මිත්‍රෙක් ඕනේ නැහැ. ධර්මයේ කල්යාණ මිත්‍රයෙක්. ඒ හින්දා හොඳට තේරුම් ගන්න. හොඳට තේරුම් අරගෙන ඉවර වෙලා කොහොම හරි මේක අල්ල ගන්න උත්සාහ ගන්න. දුක කියන එක දැනෙන දුක අතට පයට වේදනාව දැනෙන ශාරීරික මානසික දුක නෙමෙයි. මේක ප්‍රඥාවෙන් දැනෙන අවබෝධයක්. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මේ මනසටවත් දැනෙන දුකක් නෙමෙයි. අයියෝ මට අර කම්බුන්නේ නැහැ මේක කම්බුන්නේ නැහැ කියලා අපි අර ආතතිය කියලා කියන්නේ. එහෙම එකක් නේ අපි දුක කියන්නේ. ඒක මානසික ආතතිය ශරීරයට වේදනාවක් දැනෙන ඉඩක් හරි මොකක් හරි කැපීමක් කෙටීමක් දැනෙන එක ඒක ශාරීරික දුක. ඉතින් ඔය දෙකම සෙට් වෙන්නේ නැහැ තථාගතයන් වහන්සේ කියපු ආර්ය දුක්ඛ සත්‍යයට. සත්‍ය ඥානංනේ කියන්නේ. සත්‍ය දැනීම කියලා කියන්නේ නැහැනේ. සත්‍ය දැනීමක් හරි මොකක් හරි එහෙම එකක් නෙවෙයි සත්‍ය ඥාන. එතකොට සත්‍ය ඥානය කියලා කියන්නේ මේ ප්‍රඥාවට දැනෙන එකක්. ඒක දැනිච්ච ගමන් නිවෙන්න පටන් ගන්නවා. මහා එක ගින්නට වතුර බාල්දියක් ගෙවුවා වගේ. හැබැයි ගින්න තාම තියෙනවා. ඒකයි මම කිව්ව සක්කාය දිට්ඨිය නැති වෙන්නෙත් නැහැ. හැබැයි විචිකිච්ඡාවෙත් සෑහෙන ප්‍රමාණයක් හොඳටම අඩු වෙනවා. හැබැයි 100%ක්ම නැති වෙනවා සීලබ්බත පරාමාස. ඒකේ අයමත් වෙන දෙයක් හොයන්න දෙයක් නැහැ. මේක තමයි ඇත්ත කියන එක අවබෝධ වෙච්චන් පස්සේ මේක තමයි එකම මාර්ගය කියලා අවබෝධ වෙනවා. අවබෝධ වුණාන් පස්සේ ඒ සකු르දාගාමි වෙනකන් එයාව තද කරගෙන ඉන්නේ අර සක්කාය දිට්ඨියනේ විචිකිච්ඡාව වෙනවා. යම් කිසි ප්‍රමාණයකට. අර විචිකිච්ඡාවෙත් සතර අපායට යන ටිකක් නැහැ. සක්කාය දිට්ඨියෙත් සතර අපායට යන ටික නැහැ 100ට ප්‍රමාණය ඒක කැඩිලා තියෙනවා. හැබැයි සකු르දාගාමි වෙන්න තියෙන ප්‍රමාණය තාම තියෙනවා. සකු르දාගාමි වෙලා කඩන්න ඕන තියෙන ටික තාම තියෙනවා. ඉතින් ටික කොහොමද තියෙනවනේ. ඒ හින්දා ඔයගොල්ලෝ ඔන්න මොකද මේවා කියන්නේ ඔයගලන්ට වෙන මොනවා කරන්නේ ඔයගලන්ට මේ දැනීම නැති හින්දා. පොතෙන් ගන්නත් බෑ. අද කියන දේශකයන්ගෙන් ගන්නත් බෑ මේක. කවුරුත් මේ විදිහට කියලා දෙන්නේ නැහනේ. මොකද හේතුව මේ බුද්ධ දේශනාවේ මතකය මගේ. ඉතින් මම මැරෙන්න ඉස්සෙල්ලා මේක තව කවුරු හරි දැනගෙන මේව කරගත්තාම එයාට එතකින් හරි යන්න පුළුවන්. ඒක හින්දා මම මේවා ටික කියන්නේ. ඉතින් ඒ හින්දා ඕගොල්ලෝ දුක කියන දේ හොඳට තේරුම් ගන්න. දැන් ත්‍රිපිටකයේ තියෙන ටික ඕගොල්ලෝ මෙච්චර කල් අහලා තියෙන දුක හේතුව දුක නැති කියන දුක නැති මාර්ගය ඔන්නෝම ටික ඕක 100 පාරක් අහලා තියෙන නමුත් වේලන්නේ මේ විදියට උදාහරණ ඇතිව උපමායව ඇතුව මේවා කියනකොට ඕනට ඩිංග තේරෙනවා මේක. මොකද ඕගොල්ලෝ නෙయ్య පුද්ගලයෝ. ඕගොල්ලන්ට මේ කියන්නේ මාතෘකාව කිව්වට තේරෙන්නේ නැහැ. මාතෘකාව විස්තර කරලා දෙන්න ඕනේ. විස්තර කරත් දෙන්න තියෙන මේකට තව ලොකු උපමාපමේ දාලා ලොකුට විස්තර කරලා ඕගොල්ලන්ට කල්පනා කරන්නත් වෙනම හැඟීමක් දෙනකොට තමයි ඕගොල්ලෝ සෝතාපන්න වෙන්නේ. මොකද දැන් මනස දුර්වලයි. එදා තථාගතයන් වහන්සේගේ කාලෙදී ආපු අයගේ මනසේ ස්වභාවය නෙමෙයි අද තියෙන්නේ. කාමයන්ගෙන් මේ වෙලා හොඳටම මම කියන්නේ මගේ ඒක නැති වෙලා කියලා. තේරුණාද? පුතග්ජන කෙනාගේ තියෙන ස්වභාවය පවා මට එන්න පුළුවන් සමහර වෙලාවට. මම අනේ මෙයා සෝතාපන්න වෙලා දැන් මේ සකු르දාගාමිත් වෙලා වගේ තියනවා වගේ කියලා හිතනවා. නමුත් මෙයාගේ අතින් මිනිහෙක් මැරෙන්න බෑ. ඒක වෙන්න පුළුවන්. සතෙක් මැරෙන්න බෑද? ඔහොම වෙන්න බෑ. අම්මා තාත්තා මැරෙන්නේ නැහැ, බුදුන්ගේ හේල වෙන්නේ නැහැ. ඒවා වෙන්නේ නැහැනේ දැන්. ඒවා එහෙම නැති අය ධර්මයේ විකෘති කිරීමක් වෙන්නේ නැහැ. සංඝ ભેදේ කෙරෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිය නැහැ. නමුත් අනිත් ඒවා ටික වෙන්න පුළුවන්. ඒ කරුණ අතර නැති ඒ හින්දා
මේ හරි පින්වන්ත කෙනෙක් හරි සිල්වන්ත කෙනෙක් හරි එහෙම හිතන්න එපා. සිල්වන්තයෝ මේ ලෝකේ නෑ. මම හැමදාම කියන්නේ ඒක සිල් බල්ලටම දාපියව කියලා කියන්නේ ඕක තමයි. සිල් බල්ලට දාලා දාපියව කියලා කියන්නේ මේ නිවන් දකින්න විතරයි. හැබැයි ඔයගොල්ලෝ ඔයාලා ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ සිල් කියන අර නීති රීති ටික තියෙන්න ඕන. සත්තු මරන්න මිනිස්සු මරන්න බෑ. නම් සත්තු මරන්න පුළුවන් නේ. හරකෙක් බල්ලෙක් මරුවයි කියලා මේ හිරේ දාන්නේ නෑනේ. මේ කියන්නේ රසාවට හරි කරයි කියලා. මේ හොරකම් කරා කියලා ඕගොල්ලෝ කරන හොරකම් වලට හිරේ දාන්නේ නෑනේ. ඕ ටිකක් හොරෙන් දා ගන්නවා. ඔෆිස් එකේ එකක් ගේනවා. මොන හරි ඔය වගේ ඕන තරම් ඒවා කියන ඒවත් හොරකම් තමයි. ඒවට හිරේ වැටෙන්නේ නෑනේ. එතකොට වැරදි කාම සේවනයේ තමන්ගේ බිරිඳ ස්වාමියා රෙන්න වෙන කෙනෙක්ගේ මේ පහත ලබන එකනේ උතන අවුල දාලා තියෙන්නේ. බුද්ධ ශාසනයේ මේක කියලා නෑ. බුදුහාමුදුරුවෝ එහෙම එකක් කිව්වේ නෑ. පුත ගිහියන්ට එහෙම ඒවා කිව්වේ නෑ. එදා ওই හිටපු ඒවා ඔක්කොම මං ගැන කිව්වොත් එහෙම ඔයගොල්ලෝ පුදුම වෙනවා. එදා බණහන වෙලාවේ හිටපු තත්ත්වය ඇහුවොත් එහෙම. එතකොට එක ගෑණියෙක් දෙක එහෙම නෑ. මිනිස්සු එදා ගෑනු 4 5 තියාගෙන එහෙම තමයි ජීවත් වුනේ. එදා හැටි ඒක. ඉතින් එහෙම කෙනෙකුට මේ කාමයේ මේ ඔය දැන් කියන ගොන් කතාව කිව්වේ නෑ. දැන් කියන්නේ මේ තමන්ගේ පවුල විතර තමන්ගේ නෝන මාත්‍යා විතරයි වෙන ඒවා බෑ. අර නකුල මාතා නකුල පිටුව කියලා උදාහරණයකට අරගෙන නකුල පාතා නකුල පිටුව අනිවාර්යයෙන්ම සෝවන් වුනේ නැත්තම් දෙන්නම මල පෙරේතය වෙන්නේ. තේරුණාද? එදා ඒක මම අත්දකපු දෙන්නේ. ඉතින් ඒ හින්දා අපි මාළුකෝට කියනවා මේ පතිවත රැකගෙන මේව රැකගෙන හිටපු අය තමයි දිව්‍ය ලෝක සම්පත් නෑ ඒගොල්ලන්ට. තේරුණාද? ඒගොල්ලෝ ප්‍රේත භවයට එන්නේ. සමහර කෙනෙකුට ඒක තේරුම් අරගෙන ඒව කරපු අයව ඒක හින්දා සුගතියකට යන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් සිල් රැකයි කියලා සුගතියට සිල් රැකපු එකේ එක අනිවාර්යයෙන්ම සුගතියට යන්න වෙනවා කියන එකක් එහෙම එකක් ලෝකේ නැහැ. ඒ හින්දා මේ එකත් බමුණු මතයකට දාලා මේ හාමුදුරුවන්ට මේ භික්ෂුන් වහන්සේට තියෙන නීතිය ගීයන්ට දාලා ගීයෝ නන්නත්තර වෙලා අද හැමෝටම 100ට 70කට 80කට ලිංගික එරියස් නේ තියෙන්නේ. එහෙම නැති කෙනෙක් හොයාගන්න හරි අමාරුයි. ඒ එරියස් එක මේ කියන්නේ ඊර්ෂ්‍යාව ඒ ටික තියෙනවනේ. තමන්ගේ බත් එක දෙයි. ගෑණි නම් දෙන්න, මිනිහා නම් දෙන්නේ නැහැ. කතාවට කියන්නේ මම වචනේ කිව්වම තමයි අම්මා දෙනවා කිව්වොත් තාත්තව ගස් පැන්දලා හරි දෙනවා කියන කතාවක් අපි කියන්නේ. මොකද ඒ බලන්න. එතකොට එහෙම කරනවා. හැබැයි ගෑණියව දෙන්නේ නැහැ. මිනිහව දෙන්නේ. ඒ කියන්නේ හේතුව මේකට අපිව නිකන් අමුතු විදියකට මේව කරලා විකෘති කරලා තියන්නේ අපිව. ඉතින් ඒ හින්දා මම ඒකයි කිව්වේ මගේ තථාගතයන් වහන්සේගේ බණ අහනකොට මගේ தත්ත්වය දන්නවනම් ඕගොල්ලෝ පුදුමාකාර විදියට මේ හිතනවා කොහොමද මේකේ සෝවාන් වෙන්නේ කියලා. ඒක තමයි කියන්නේ අර කල්යාණ මිත්‍රයා ඉස්සරහා බණ අහන්න කියලා කියන්නේ. අන්න ඒකට. තේරුණාද? ඉතින් ඒකට ඉතින් අර මම ඔය දැන් කියන සිල් එහෙම අවශ්‍ය නැහැ. ඉතින් එතකොට ඒවත් දුකක් හැටියට පෙන්වලා දෙනවා තථාගතයන් වහන්සේ. කල්යාණ මිත්‍රයා. නමුත් අපිට දුකක් නෙමෙයිනේ ඒක. ඒවා සැපනේ. මේක නැති වුණා අනිත්‍යයි කියලානේ කියන්නේ අපි. බමුණු කියන්නේ අනිත්‍යයි කියලානේ. බමුණු දැන් මේක ට්‍රාන්ස්ෆර් කරේත් අනිත්‍යයි කියලානේ. අනිත්‍ය නම් වෙනස් වෙනවා. ඉතින් මේ වෙනවා නම් ඉතින් වෙනස් වෙනවා නම් තව එකක් ගේනවනේ. දැන් රජවරු කරන්නේ ඒකනේ. පළවෙනි බිසෝ මේ වයසට යනකොට අලුත් පොඩි අවුරුදු 16ක හරි ඊට වඩා අඩු කෙනෙක් හරි ගේනල්ලා එතන පිටව ගන්නවා නේ. තේරුණාද? ඉතින් එන්නේ එහෙම ස්වභාවයක් තියෙන අපිව විකෘති වෙලා තියෙන අපිට දැන් ඔයගලන්ට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. ඔයගලන්ට හිතන්නේ මේ කිපේ පොතේ තියෙන එක හරි අර හාමුදුරුවෝ කියන එක හරි තමයි. සිවුරක් දාගත්තු කෙනා කියන එක තමයි හරි. අපි එනං ඒක කරන්න ඕනේ කිව්වට ජීවිතේට කරන්න බැරුව නිවන් දකින්න බැරුව
මල පෙරේතයෝ වගේ යක්ෂයෝ වගේ ලිංගික ඒරියස් වලින් තියෙන ඒ කාම සම්පත් ධන ධාන්‍ය මොන හරි දේවල් වල අතු පිටි ඒවට තියෙන බය කම නිසා ඒවා තමන්ට ඕනේ දේ පවත් ගන්න බැරි කම නිසා මහා පීඩාවකින් පිළීමකින් තමයි ඔය 190ම 99.99ම මැරෙන්නේ එහෙම අර 100ට දශම ගාන කියන්නේ 1000කට එක්කෙනෙක් තමයි මේක තේරුම් ගන්න. ඉතින් ඒ හින්දා ඕගොල්ලෝ මේ ඔය විකෘති දුක් ගැන කල්පනා කරලා මේ වෙන්න එපා. දුක කියලා කියන්නේ විඳින දුකවත් දැනෙන දුකවත් නෙමෙයි. මේ සැපක් ඇතුලේ දුකක් තියෙනවා කියන එක ඕගොල්ලන්ට තේරුම් යන්න ඕන. ඉතින් දැන් මේක මාත් කියලා දෙන්න බෑ 1000ක් යවෝ 1000කට කියලා දෙන්න එපා. ඉතින් මේ පොඩ වෙලාවට 1000කට කියලා දෙන්න. ඒ හින්දා තමයි එක එක්කෙනා අරගත්තාම එක එක්කෙනාගේ එක කඩන්න. ඉතින් ඔයගොල්ලෝ ඒක තේරුම් අරගෙන ජාතිපි අර්ධම් මාර මහතය කියපු එක ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ මරණම්පි දුක්ඛං කියලා කියන. ඒක අපි අර මහා තණ්හාවෙන් ගත්ත එක තමයි අපිට දුක තින්නේ. ප්‍රිය ජාතිය දුකයි. අප්‍රිය ජාති දුක නෑනේ අපිට. ප්‍රිය ජාති මගේ ගෑණිත් මට නැති වුණොත් ඒක නැති වුණොත් දුක. තියෙනකන් ඊට වඩා දුකයි. නැති වුණාම නැති වුණා කියලා හිතලා දවස් දෙකකින් තුනකින් දාගෙන තියෙනකන් අවුරුදු 10ක් හිටියොත් අවුරුදු 10ම දුකක්. ඒක තේරෙන්නේ නැහැ කාටවත්. ඔය දුකයි කිව්වේ. අවබෝධ කරගන්න කියලා. තේරුම් ගන්න කියලා. දරුවා දුකයි. මිනිහා දුකයි. කොහොමද දුකක් වෙන්නේ? ගෑණී මිනිහා කොහොමද දුක වෙන්නේ? තේරෙනවද? තේරුම් ගන්න පුළුවන්ද? ජීවිතවත් මේක ඇහුවට තේරෙන්නේ නැහැ. ළඟ ඉඳලා ටොක්කෙම තමයි තේරෙන්නේ. තේරුණාද? ඉතින් ඒක බලන්න තේරුම් ගන්න. මම හැම වීඩියෝ 10ක් හරි 25ක් හරි මට කවුරු හරි data දාන්න ඕන මම කරන්නම්. දැන් ලොකු වීඩියෝ දෙකක් කරා. ඒතර data වැඩියෙන් යනවා. මේකත් දාලා තව වීඩියෝ එකක් දෙයක් කරන්න පුළුවන් වෙයි. ඒ හින්දා මම data ඉවරෙච්ච ගමන් පොඩි පුංචි වීඩියෝ එකක් කරනවා. කවුරු කෙනෙක් data දාන්න GB 100ක් හරි දාන්න පුළුවන් වඩා හොඳයි. එතකොට ඒ ඕගොල්ලන්ගේ පිනෙන් තමයි ඒ වැඩේ කෙරෙන්නේ. එතකොට ඒ හින්දා ඔයගොල්ලෝ චුට්ටක් කල්පනා කරන්න දුක කියන එක. මේක කොච්චර ඇහුවත් කමක් නැහැ තේරෙනකම්. අනන්ත සංසාරේ සත්තු වෙලා, පෙරේතය වෙලා, ඛණ්ඩ නැතුව මල මුත්‍රා කකා පෙරේතය වෙලා, යක්ෂයෝ වෙලා ඛණ්ඩ බොණ්ඩ දෙයක් නැහැ. මොනවා හරි ලේ ටිකක් කොහෙන් හරි එන ලේ ටිකක් මේව කරන මේ බොටුව කඩා ගන්න කෙනෙක් නැත්නම් යන්නේ ඒ වගේ එහෙම දුක් විඳගෙන ආපු තිරිසනෙක් වුණත් කොච්චර තමන්ගේ ලේ වලින් මසෙන් අපි මේ ඒ ණය ගෙවන්න ඕනද කරපු පාප කර්මයට හරියන්නේ විපාකයක් වශයෙන් ඒක හැදෙන්නේ ඒ ප්‍රතිසන්දිය සෙට් වෙන්නේ. ඒකට ඒ ප්‍රතිසන්දිය සෙට් වෙලා අර කරපු එකේ විපාකයට හරියන්න විපාකේ ගෙවෙන කම්ම සබා ධර්මයේ කොච්චරද කී වතාවක් අපටත් බෙල්ල කැපෙන්න වෙනවද කියලා කවුද? ඉතින් ඒ හින්දා මේ නැවත ඉපදීමක් නැහැ, පින්පව් විපාක නැහැ. ඒවා එන්න එපා. ඒක තමයි තථාගතයන් වහන්සේ කෙනෙක් පාළ වෙලා මේවා කියලා දීලා මිනිසුන්ව සතර අපායෙන් ගලව ගන්න ක්‍රමය කියලා දෙන්නේ. ඉතින් ඒක බලන්න කොච්චර අමාරුද කියලා මේ මම අර කියපු දුක තේරුම් ගන්න. මං හිතන්නේ මේවා අර ඒ දාපු මහත්තයා මේක තේරුම් ගත් මේක ඇහුවත් තේරෙයි කියලා. ඉතින් එහෙම පුළුවන් වුණොත් ඒකත් ලොකු දෙයක්. ඉතින් මම කියන්නේ ඒකයි. එතකොට ඕගොල්ලන්ට දැන් මේක අහනවා දැන් මහත්තයාට යම්කිසි ත්‍රිපිටකයක අවබෝධයක් තියෙන හින්දානේ ඒක මගෙන් ප්‍රශ්න කරේ යවුවේ. ඉතින් එහෙමවත් අහපු නැති කෙනෙකුට කොහොමද මේක තේරෙන්නේ? හැබැයි එහෙම අහපු නැති කෙනෙකුට නම් ගොඩක් සිම්පල්. මට හිතෙන විදිහට. ඉතින් ඒක හින්දා ඕගොල්ලෝ කොහොම හරි බලන්න මෙතනදී මේක කඩා ගන්න. මේ දුක කියන එක කොහොම හරි තේරුම් අරගත්තොත් එහෙම ඕගොල්ලෝ සෝතාපන්න වුණොත් එහෙම ඕගොල්ලෝ සතර අපායෙන් මිදෙනවා. ඒක කරගන්න. සතර අපායෙන් මිදුණොනම මහා දුක් විඳගෙන යන්නේ සතර අපායෙන් මිදිලා මනුෂ්‍ය භවේනොත් මිදුණා කියන මනුෂ්‍ය භවයේ කෝටිපතියෙක් වුණත් මේක කවන්න ඕන, පොවන්න ඕන, මේක කොහොම දෙන්න ඕන, පිරිසිදු කරන්න ඕන, ලෙඩට බෙහෙත් ගන්න ඕන. ඒක තියෙන
පීඩනය කොහොමද කියලා බලන්නකෝ. ඉපදිච්ච දායේ ඉඳලා අම්මගේ පෙකෙන වෙලේ කපපු වෙලේ ඉඳලා ඔක්සිජන් නැහැ. නහයෙන් හුස්ම දොස්තර මහත්තයා තට්ටු කරලා පොඩ්ඩක් අරන් දෙන හුස්ම ටික පස්සේ අපි කොච්චර දහදුකක් ඉන්නවද මේ හුස්ම ගන්න. හුස්ම තියෙන හින්දා හොඳට ගියා. නැත්තම් එහෙම කොහමද? ඔක්සිජන් තියෙන හින්දා හොඳයි මේ ලෝකේ. ඔක්සිජන් අඩු වුණොත් එහෙම කොච්චර පොර කයිද? අනිත් ඔක්කොටම වඩා වතුරටත් වඩා පොල කන්නේ ඔක්සිජන් ටිකක් ගන්න. ඔක්සිජන් හුස්ම 10ක් ගන්න මිනිස්සු 10 දෙනෙක් මරන්න ඕන නම් හයි හත්ති තියෙන එක ඒක කරනවා. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේකේ තියෙන භයානකකම. ජාතිපි දුක්ඛ කියන එක කොච්චරද කියලා තේරෙන්නේ නැහැ. අර වචනේ කිව්වට ජාතිපි දුක්ඛ කියන ඉපදීම දුකයි කියලා කිව්වට මේ මම මේවා තේරුම් කරලා දෙනකන් තේරෙන්නේ නැහැ. දවසක් අමාරුවෙන් වතුර ටිකක් නැතුව ඉඳී. කැම ටික නැතුව ඉඳී. දවස් දෙකක් තුනක් ඉන්නකොට කොච්චර අමාරුද? මේ ජාතිය හින්දානේ දුක හටගත්තේ. එතකොට සතියක් කන්නෙත් නැතුව බොන්නෙත් නැතුව හිටියොත් එහෙම දුක් විඳලා මැරලා යනවා. නේ? ඒ මැරලා යනකොටත් අපිට තියෙන්නේ ආයම මනුස්ස භවයට හරි තිරිසන් භවයකට හරි යන්න තියෙන මේ කර්ම ස්වභාවයක් නම් තියෙන්නේ. කර්මක්ෂය වෙලා නැත්නම් ඒ මට්ටමේ කර්මක්ෂය වෙලා නැත්නම් ආපහු ඉතින් මෙතනට එන්නේ මේ වගේ ශරීරයක ආපහු ලැබෙයි. ඒව ලැබෙන්නේ පෙර කාවාරිය සතෙක් පහරි බඩගින්න තියලා මරපු එකේ විපාකේ. ඔයගොල්ලෝ හිතන්න එපා මේ මේවා කියවා කියන්නේ මේ ඔයගොල්ලන්ව බය කරන්න කියලා. බය වෙන්න ඕන. මේ ටික දැනුනොත් එහෙම රෙද්දේ මල පහ වෙනවා. හරියටම දැනුනොත් එහෙම. තේරෙනවද? එදා තථාගතයන් වහන්සේ ඉස්සරහා බය වෙච්ච බයවිල්ල කොහොමද කියලා කිව්වොත් මම ඔය කියපු එක තමයි රෙද්ද අසුචි පහ වෙන තරමට බය වෙනවා. අද අපිට කිසි ගානක් නැහැ නේ. ඔබ මේ කණෙන් ඇව්වා මේ කණෙන් පිට කරා මොකක් හරි දෙයක් වචන දෙයක් දැක්කා අල්ලගත්ත හැඟීමක් නැහැ. ඉතින් ඒ හින්දා ඒක චුට්ටක් හොඳට කල්පනා කරන්න. මේක කල්පනා කරලා තේරෙන්නේ නැත්නම් කොහොම හරි මේකට උත්සාහයක් දරන්න මේකට මේ තැනක් ගන්න. තැනක් අරගෙන ඒ ටික හරියට ආරක්ෂිතව ඔයගොල්ලන්ට ඒ දේ කරගන්න පුළුවන් වුණොත් මගෙත් ලොකු දෙයක් ඉෂ්ට වෙනවා. දුක තේරුම් ගැනීමම තමයි දුක අවබෝධ කර ගැනීමම තමයි සෝතාපන්න වෙන්න තියෙන වෙන මොනවත් නෙමෙයි. ත්‍රිපිටකේ වචනයක් ඕනේ නැහැ. ඒ හින්දා එහෙම තේරුම් ගන්න. දුක තේරුම් ගත්තොත් මම ඉතින් ඕනනම් ඊට පස්සේ ඕනනම් ඔය දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක ගැනත් වීඩියෝ එකක් කරන්න. ඒක නම් ඉතින් අවශ්‍යත් නැහැ. මේකේ ඔක්කොම කියවුණා. වචන නැහැ. ඒකයි වැදගත්. දැන් ඕගොල්ලන්ට වචන ඕන. වචන එනකොට මම කියාගෙන යන ටික කියවෙන්නේ හරියට. සංඛාර දුක්ඛ ගැන කියනකොට දැන් මම ඔය කිව්වේ දුක්ඛ ගැන තමයි. මොකද්ද? ඉපදීමේ දුක මිනිහ අම්මගේ පිටිනි වලින් කපපු එක තමයි දුක්ඛ. අපි ඒක බලෙන් දාගත්තු එකක් නේ. මේකට ආවේ ඒ හින්දානේ දුක මේ මනුස්ස භවය කොනේ කීපින්දනේ මෙතනට ආවේ. ඒක දුක්ඛ. ඒතකොට විපරිණාම දුක්ඛ මේ සංඛාර දුක්ඛ. ඒක මේක ඉතින් ගොඩනග හදාගත්තු එක අම්මා පෙකණි වෙලේ ඉන්නකන් අපට ඕන උනේ නෑ. පෙකණි වෙලේ කපපු ගමන් අපි අම්මා දෙන්න ඕන වෙන කවුරුද දෙන්න ඕනේ. ඒක දීලි වෙල ඉවරච්ච පස්සේ අපි මේක මේක පවත්වාගෙන යන්න එපා. ඕක තමයි සංඛාර දුක. විපරිණාමකේ දුක කියන්නේ ඉතින් මේක වෙනස් වෙලා යනකොට ඉතින් කැමති විදියට වෙනස් වෙන්නේ නැහැ නේ. අකමැති විදියටමනේ වෙනස් වෙන්නේ. කණ්ඩ ටිකක් ඕන කණ්ඩ ටික නැහැ. කැමති නැති විදියට. ලෙඩ වෙනවා කැමති නැහැ ඉතින් වෙනවා. වයසට යනවා කැමති නැහැ වෙනවා. ඒ විපරිණාමයක් දුක. දැන් ඔය ටික මම දැන් වචන ටික කියපු ඉඳ ඔයගලන්ට තේරෙයි. දැන් ඉස්සෙල්ලා කියපු ටිකෙත් ඔය ටික තියෙනවා. දෙන වචන බලාගෙන ඉන්න එපා කියන්නේ ඒකයි. තථාගතයන් වහන්සේ වචන අර බුද්ධත්වයේ ලැබලා සති අර සත්‍යයක් ගත කරා කියලා කියනවනේ. එතකොට ඒ යම් කිසි දවස් ප්‍රමාණයක් මේවා තමයි කල්පනා කරේ. මොකද්ද මේකට දෙන වචනේ? මේකට මෙහෙම වචනේ. පෙර බුදුවරුන්ගෙන් ආපු වචනේ තිබුණා ඒකටම හදලි වල අර්ථය තමයි දුන්නේ. විදර්ශනාව කියන්නේ මොකද්ද? මේකයි. නේ දුක කියලා බමුණොත් අරගෙන ආව දුක.
ඒගොල්ලොත් දුකට හේතු ඒවත් ඇති. ඉතින් ඒගොල්ලෝ ඉතින් ඒ හින්දානේ ඒගොල්ලෝ දුක මේ හින්දානේ ඒගොල්ලෝ දුක නැති කරන්න තියෙන්නේ මේ භාවනා කරලා නැති කරන එක තමයි භාවනා කරන එක අරමුණු මොනවා හරි කර්මස්ථානයක් අරගෙන කරන එක. ඊට පස්සේ නැති කිරීම මාර්ගය තමයි ඒක කරගෙන ඉවරලා ඒගොල්ලන්ගේ දුක නැති කිරීම තමයි බ්‍රහ්මයා වෙන එක. එතනින් එහාට ජීවිතයක් තියෙනවා කියලා මත් ඒගොල්ලෝ පෙනුන්නේ නැහනේ. අසංඥ ගියොත් කොහොමත් ඉවරටම ඉවරයි. අන්න ඒ වගේ නේද? ඉතින් දැන් ඒකම තියෙනවා ඒක ලෞකික පැත්ත. ඉතින් මේ තථාගතයන් වහන්සේ පෙන්වන්නේ ලෝකෝත්තර පැත්ත. ඉතින් ලෝකෝත්තර පැත්තට යන්න ඕගොල්ලන්ගේ ශක්තිය තියෙන්න ඕන. ඕගොල්ලෝ මානසික ත්‍රි හේතුක අය ගොඩාක් අඩුයි. ඕගොල්ලෝ මේක දැන් ඕගොල්ලෝ ද්වි හේතුක නම් ත්‍රි හේතුක වෙන චේතනාවෙන් මේකට උදව් කරන්න. මේකට විමසන්න. මොකද්ද මෙයා කියන්නේ? මොකද්ද මේ කියන්නේ? මේක තේරෙන්නේ මට තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. අනේ මට මේක කොහොම හරි තේරෙන්න ඕනනේ කියලා අර ධර්මයේ පිළිබඳ මට අවබෝධ වුන්නේ නැහැ කියන හැඟීම. ඒකත් එක්තරා සාමිස දුකක්නේ. ආමිෂ දුක කියන්නේ මට අර ගෑණිව හම්බුන්නේ, අර මිනිහව හම්බුන්නේ, අර සල්ලි හම්බුන්නේ, අර යාන වාහනේ අර තන හම්බුන්නේ. දැන් මටත් එහෙම දුකක් තියෙනවානේ. අනේ මට මේ වැඩේ කරගන්න කවුරු හරි ගොඩ නැගිල්ල කරන් දුන්නේ නැණි කියන එකත් ඒක මේ අර පු탁ජන කෙනෙකුට එන මේ ආමිෂ දුක නෙමෙයි. මේ සාමිෂ දුක. අනේ මට මේක කරන්න මෙච්චර දේ ගොඩ දාන්න පුළුවන් නේ කියන එන්නේ එහෙම එකක්. නමුත් උගලන්ට තියෙන සාමිෂ දුක නෙමෙයි. අර නිරාමිෂ දුක නෙමෙයි. ඒකට කියන්නේ නිරාමිෂ දුක. එතකොට ආමිෂය නිරාමිෂ ප්‍රීතිය කියලා කියන්නේ ඒකටනේ. ඒක නිරාමිෂ දුක කියන්නේත් එහෙම එකකට. අරක ආමිෂ කියලා කියන්නේ අර ලෞකික පැත්ත ගැන. යන්නේ කම් වෙනවනේ, මිනිහ කම් වෙනවනේ, සල්ලි හම් වෙනවනේ, යාන වාහන ගෙවල් දොරවල් ඒව මට ඕන, මට සැප විඳින්න. දැන් මේක සැප විඳින්න නිරාමිෂ වෙනකොට සැප විඳින්න නෙමෙයි තව කාට හරි ප්‍රඥාව පහළ කරගන්න උදව් කරන්න ක්‍රමයකට. වචන සමාහට මගේ පැටලෙයි. පස්සේ මතක ඒව ගැන හිතන්න එපා. ඔයගොල්ලන් මම අර කියන වචන අර තේරුම් කරලා දෙන ටික කල්පනා කරන්න. එතකොට සමාහටේ වචනේ වෙනස් වෙලා අම්මා කියන එකට තාත්තගේ ලක්ෂණ මේ විස්තර කරගෙන යයි. පස්සේ මතක් වෙයි මේ විස්තර කරේ තාත්තගේ ලක්ෂණ අම්මගේ එක නෙමෙයි තාත්තගේ ලක්ෂණේ තාත්තගේ ගුණේනේ මේව කරේ. එතකොට මම ආයමත් හදුවට ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ ඒකේම. හොඳද? ඉතින් මොකද මම වචන පස්සේ ගිය කෙනෙක් නෙවෙයි. මම වචන පාඩම් කරෙත් නෑ. ත්‍රිපිටකය දැකලවත් නෑ, බලලත් නෑ. ඔය මොකක් හරි වෙලාවකට කවුරු හරි මේ එකක් එවුවොත් පොඩ්ඩක් YouTube එකේ බලන ඇරෙන්න වෙන ත්‍රිපිටක නෑ. මම දන්නේවත් නෑ. ඉතින් නමුත් මේ අවබෝධය තමයි නිවන් දකින්න වැදගත් වෙන්නේ. එහෙනම් දැන් ඔයගොල්ලන්ට තේරෙනවද මේ දුක ගැන කියපු කතාව? තවත් වීඩියෝ ටිකක් කරන්නම් මම. මේ දැනට මේක ඇතිනේ. තේරුම් ගන්න ඕගොල්ලෝ මොනවා කරන්න ගත්තත් දුක තේරුම් ගන්නේ නැතුව නිවන් දකින්න බෑ. එතකොට ඒක දුක තේරුම් ගන්න නම් ඕගොල්ලෝ අර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ස්වභාවය තේරුම් ගන්නත් ඕන. ඒකත් මම වීඩියෝ ටිකක් කරන්නම්. දැන් මේක හොඳට තේරෙනකන් කියලා දීලා තමයි අරක තේරුම් කරලා දෙන්නේ. මේක පොඩ්ඩක් තේරුම් කරලා දීලා අරක චුට්ටක් තේරුම් කරලා ඒක චුට්ටක් තේරුම් කර ගියොත් එහෙම ඕගොල්ලන්ට මොනවාක්වත් අවබෝධ වෙලා නැහැ. ඉතින් මේ ජීවිතෙදිත් නිවන් දකින්න බෑ. ආයෙමත් මොන හරික මේ ලෝකයේ දේවල් අල්ලගෙන ඉඳලා මැරිලා යන්න මැරිලා ගිහිල්ලා සතර අපාය ඉපදෙන්න වෙනවා. ඒ හින්දා අදුතරේ මේකට තියෙන කැමැත්ත හරි වැඩි කරගන්න. නිවන් දකින්න මේ සෝතාපන්න වෙන්න බැරි වුණා. කැමැත්ත හරි වැඩි කර මෙතනින් චුත වෙනකොට ඕගලන්ට ද්වි හේතුක කෙනාට මෙතනින් චුත වෙනකොට ත්‍රි හේතුක උප්පැත්තයක් හදලා දීලා තමයි සෝභා ධර්මයේ. තථාගතයන් වහන්සේගේ ධහම ඉච්ඡර ප්‍රබලයි. ඒ තරම් මහා බල සම්පන්නයි. සෝතාපන්න ඵලය ලැබුණේ නැතුණාට සෝතාපන්න ඵලය ලබන්න පුළුවන් පරිසරයකට සෝතාපන්න ඵලය ලබන්න පුළුවන් ධර්මය අහන තැනකට ඕගොල්ලන් යොමු කරනවා අවංකවම මෙතන උත්සාහ ගත්තොත්. නැත්තම් නෑ ඉතින්. නැත්තම් ඉතින් ලෝකේ තියෙන පැත්තටම කොහේ හරි යයි. අරක තිබුණොත් කොහෙන් හරි ඕගොල්ලන්ට මේ ඊළඟ භවයේදී ත්‍රි හේතුක උප්පත්තියක් ලැබලා මේ ධර්මය අහන්න පුළුවන් තැනකට කොහේ හරි ඉඳලා සෙට් වෙයි. සමාඩ වෙන රටක ඉඳලා හරි මේක ගැන අහන්න පුළුවන් මේ මොකක් හරි අදහසක් කියලා පිටරට ඇවිල්ලා භාවනා කරන්නේ. ඒ වගේ දැන් ඒවා ඉතින් ඒවා ඇත්තටම ඉතින් බොරු වැඩ ඒවා. බොරු වැඩ කියන්නේ ඉතින් ඒගොල්ලෝ හිතන්නේ ඒක ඇත්ත කියලා.
සිහිය පවත්වාගෙන ඒම තමයි දුක කියලා. ඉතින් සිහිය පවත්වන කියන කරන්නේ ඔක්කොට සිහිය පවත්වවත් ඉන්නවා. අන්තිමට අසඤ්ඤ වෙනවා. දන්නේම නැහැ. අසඤ්ඤ තලේ ඉපදෙනවා වැඩේ කඩාගත්තේ නැත්තම්. ඉතින් ඒක කරන්න ගිහලා නෝ කොටි කන්නේ, ගුටි මේ මැරෙන්නේ අනතුරු වෙන්නේ නේ. ඉතින් විකෘතියක් කරන්න ගිහලා තමයි ඉතින් එහෙම වෙලා තියෙන්නේ. ඉතින් ඔච්චර වෙන්න ඕනේ නෑ. මේ බොහොම සරල දෙයක් තියෙන්නේ. සරල දේ කරගන්න දන්නේ නැතුව ඒකට අවස්ථාවක් එන්නේ නැතුව මහා කැලෑවල් වල අර මිනිසුන්ටත් දාන ගේනේ උන්ටත් මල දුකක් නේ පවුනේ මිනිස්සු ආතම්ම ගණන් අර ඉතින් ඒගොල්ලෝ හිතන්නේ ඒක තමයි ඇත්ත කියලා. ඉතින් ඒ හින්දා හොඳට තේරුම් ගන්න මේ විකෘතියෙන් මේව කරගන්න මේක තව කාටද ෂෙයා කරන්න. තමන්ගේ කෙනෙකුට මම හැමතිස්සෙම කියන්නේ ඒකයි. මේ මට තියෙන උනන්දුව ආන අයටත් නැද්ද දන්නේ නැහැ කියලා. තව කෙනෙකුට දීලිවල තමන්ගේ හිකාව අර අම්මෙක් තමන්ගේ දරුවන්ව ගොඩ දාන්න කියන්නේ අනුතුරේ ඉඳන්න කැමති නෑනේ. සතෙක් සර්පෙක් ගිය ඇතුළට ආව නම් දරුවා උස්සගෙන ගිහලා එතනින් ඒ අවදානමින් අයින් කරනවනේ. අන්න ඒ වගේ. අපි නරක පැතික ඉන්නවා නම් ඒෙන් තක් ගාලා අයින් වෙනවනේ. භයානක තැනක නම් ඉන්නේ අපි එතනින් අපේ කැමති කෙනාව ඉස්සෙල්ලා අයින් කරගන්නවා. අපි බැඳිච්ච කෙනාව. ඉතින් ඒ හින්දා ඒක හොඳට තේරුම් අරගෙන තම තමන්ට හිතවත් අයට මේවක පොඩ්ඩක් ෂෙයා කරලා ඒගොල්ලන්ටත් මේක ඒ සමාට එහෙම ති හේතුක කෙනෙක් වෙන්න පුළුවන් එයා. ඒකට ඒක බලන්න මිලියන බිලියන ඉලෝන් මස්ක්ට වඩා ධනපතියෙක් වුණත් තමන්ගේ දරුවා සෝවාන් වෙන්නේ නැතුව මැරුණොත් එහෙම ඌ අනිවාර්යයෙන්ම සතර පායට යන්න තියෙන එක 99.9 ගණක් තියෙනවා. ඉතින් මේ අවුරුදු 40ට 50ට නේ බිලියනපතියෙක් වුණා. නේ ඊට පස්සේ සසරේ කල්ප ගානක් මෙරි ලේ වලින් කිරි වලින් මස් වලින් වෙච්ච දේවල් වලට වන්දි කියනකොට කොහොමද කවුද දන්නේ මේ ජීවිතේ නොකර වෙන්න පුළුවන් පෙර ජීවිතවල වල කරපු එක ඒවා මේ හිතන්න එපා එදා වෙන කෙනෙක් කරේ අද වෙන කෙනෙකුට එහෙම නැහැ චිත්ත පරම්පරාව එකයි මිනිසුන්ට තේරෙන්නේ නැතිකම හින්දා කියන එදා වුණේ වෙන කෙනෙක් කරේ දැන් මේ ඉපදිලා තින්න වෙන කෙනෙක් යාට මෙහෙම වෙන එක අසාධාරණයි මේ ධර්මයේ දන්නේ නැතිකම හින්දා මේ සිවුරු දාගත්තු සෙට් එකක් කොහොම කියන්නේ ඉතින් ඒකයි ඉතින් මේකේ ඒක තේරුම් කරලා දෙන්නත් බෑ. ඉතින් හින්දා ඔයගොල්ලෝ පොඩ්ඩක් මේක තේරුම් ගන්න. දුක කොහොම හරි තේරුම් ගන්න උත්සාහ ගන්න. ඊළඟ එකේදීත් අපි බලමු.